බණ්ඩාර යනවා. දැන් වෙලාව 9 අපේ බස් එක ඇවිල්ලා තින්නේ බණ්ඩාර යනවා. සීතල සඳවරු හමුු සාදරු. සීතල මීදුමත් සමග සීතල බණ්ඩාරලදී හමු වෙනවා. බස් එක ඇවිල්ලා තින්නේ. සීතල හැබ්බැයි සීතල දැසන හම්බෙමු. බදුල නගර. ඉතින් අපි උදේම බණ්ඩාර වලින් බැස්සා. බැස්ස ගම වීඩියෝ එකක් ගන්න හම්බුන්නේ නැහැ. අපිට පොඩි ගමනක් තිබ්බා චේතිරය මට යන්න. දැන් මේ ඒ ගමන යන ගමන් තමයි මේ ඉන්නේ. අපි ගිහලා රවිස්ලා ගෙදරින් තමයි වොෂ් එකක් දාලා ඇඳුමක් දාගෙන පටාස් ගාලා මේ අපි දෙන්න පොඩි ගමනක් යන ගමන් තමයි මේ ඉන්නේ. අපි දැන් බණ්ඩාර ටවුන් එකෙන් දැස්සා. බැලලා දැන් පිටිදි හොටෙල් එකට යන ගමන්. මේක තමයි අපි ඉන්න තැන view එක. මාර ලස්සන view එකක් තියෙන්නේ. මෙන්න මේ වීඩියෝ එක නිසා සමහර විට මට මෙන්න මේ වීඩියෝ එක අයින් කරන්න වෙන්නත් පුළුවන්. තමයි අද මම ඉන්න කාමරේ. මුළු ගේම දිහා තියෙන අපිට කාමර තුනක් තියෙනවා. මම ඉතින් මේ කාමරේ මේක තමයි කාමරේ ඉන්නේ. මේ තමයි අපි ඉන්න තැන ලුක් එක. ini තමයි අපි හිටිය ගෙස්ට් එක. දැන් අපි සලුක්යක් තියෙනවා. අපේ රෙස්ටුරන්ට් එකේ නෑ අපි රිසෝට් එකේ නෑ දැන් බැහැගෙන යන ගමන් මේ පක්ෂලි වගාවක් එකක් තියෙනවා. අර වස්ත්‍ර view එකක් තියෙනවා නේද? අපි තැනට ගිහිල්ලා ටිකක් දාන්න. බයි. කට්ටිය මම හිතන්නේ තක්කලි වගා කරනවා. ඉන්න තමයි හිටු තැන වෙන් තියෙන්නේ. අපි හිටිය තැන. මේ තියෙන්නේ ගෝවි තැන් කරන තැන. කුඹල් වලට මගේ යාළුවෙක් ආවා මාව ගන්න. සහන් මල්ලි තමයි ආවේ. දැන් මෙයා මාව එක්කන් යනවා ඇල්ලට මට බයික් එක සෙට් කරන්න. ඊට පස්සේ මම බයික් එක අරගෙන තමයි ඇවිදින්න හිතාගෙන ඉන්නේ අද දවස. බලමු ගිහිල්ලා ඉතින්. ඉතින් මට ඇල්ලෙන් ස්කූටියක් සෙට් වුණා. ඒක දවසටම කිව්වේ රුපියල් 2000යි. උදේ 10ට 11ට විතර තමයි මම මේක ගත්තේ. මම ආයි දැන් මේක රෑ 10ට ගෙනත් බාර දෙන්න ඕන. ඉතින් මට 12ක් තියෙනවා. දැන් ඇවිදින්න තමයි යන්නේ. ඉතින් ඉස්සෙල්ලාම කාලා යන්න ඕනේ. අපිට ඉන්න බෑ බඩගිනි. දවල්ට කාලා නැහැ. දැන් ඉස්සෙල්ලාම බයික් එක අරගෙන කන්න තැනක් හොයාගෙන තමයි මේ යන්නේ. ඉලින්නේ දැන් අපි කන්න යනවා. අපි දැන් KFC එකක් හොයාගෙන ආවා කිලෝමීටර් 7ක් විතර. දැන් අන්තිමට ආවද? අපි කන්න යන්නේ. දැන් මේක ඇතුළ යන විදිහ හොයාගන්න කියන්නේ. හායි දැන් අපි KFC එකට ආවා බණ්ඩාර වෙල. දැන් අපි කන්නයිල ඉන්නේ. අපිට එළිය ඩයිනින් රූම් එකක් තියෙනවා. ඉතින් දැන් ඩයිල දෙන්නේ. අපිට අන්නර ඈතින් කඳු යාය දෙනවා. නිදුන් යසී තියෙනවා. දැන් මේ නගරේ ඉච්ච ලස්සන නෑ නේද? සුන්දර බණ්ඩාර වෙල නගරේ. දැන් මේක මුස්ලිම් පල්ලියක්. අද ආත්මාවත් තිබිලා. ෆ්‍රයිඩේ එන්නේ. මේක හම්බුණා. අපි කන්න යන්නේ. අද වෙනත් යන්නේ. දැන් ඇවිදින්න ඇවිල්ලා කාලේ ඉවරයි. දැන් කොහෙද යන්නේ කියලා හිතා ගන්න බෑ. බෝබුල් රැල්ලට කිලෝමීටර් 30 ගාණක් තියෙනවා මෙතන ඉඳන්. බෝබුල් රැල්ලට යන්න පුළුවන්. නැත්නම් අපිට ඉඳල්ගස්සින්න පැත්තට යන්න පුළුවන්. ඉඳල්ගස්සින්න පැත්තට තියෙන්නේ කිලෝමීටර් 16,000ක්. නැත්නම් එන්න පැත්තට යන්න පුළුවන්. බෝබුල් රැල්ලට යනවා සිග්නල් තියෙන්නේ. කිලෝමීටර් 30 ගාණක් කියන්නේ බයික් එකේ යන්න අපිට පැයකමාරක් විතර යනවා. අපි තව විනාඩි 5කින් මම වට කියන්න කොහෙද යන්නේ කියලා. ඉතින් අන්තිමටම බෝබුරු වැල්ල යන්න තීරණය කරා.
කිලෝමීටර් 30 ගණන් තියෙනවා. පැයකමාරක් විතර පෙන්නනවා. අවුලක් නැහැ කියලා බෝබුරු වැල්ල යන්න තීරණය කරා. හැබැයි ඉතින් බෝබුරු වැල්ල විතර ඇවිදින්න හම්බෙන්නේ අද දවසටම. අපිට තව කිලෝමීටර් තියෙනවා 6ක් තියෙනවා. පැයයි විනාඩි 12ක් වෙනවා. මගේ ටාගට් එක තමයි විනාඩි 10 පාවිච්චි කරන්නේ. අර ඇවිත් අන්න අරක තමයි අපි ආව බයික් එක. ඒ බයික් එක අද අපිට රෑ 10 වෙනකන් තියාගන්න පුළුවන්. අද අපි මේ බයික් එක දෙන්නල උඩරින් අද දෙනවා. මේ ආපන් උඹලා බොරු මාර්සි දාන්න එපා. හරිද? කරන්න පුළුවන් ද කෙලිම ඩිරෙක්ට් කතා කරපන්. මානව සීතලයි ගම් පාරක් දෙන්න. බෝපුරේ තව කිලෝමීටර් එකමාරයි තියෙන්නේ. මෙතන නතර කරාම මාරම ලස්සනයි. මාරම සීතලයි. බෝපුරේ නගින්න යන්නේ. මෙතනින් තමයි නගින්න තියෙන්නේ. උඩට යන්න ඕනේ. මම උඩට ගිහිල්ලා බෝපුරේ ඇලිවිදයක් දාන්න. තව අපිට කිලෝමීටර් එක ප්‍රමාණයක් යන්න දෙනවා බෝපුරේ වෙල බලන්න. සෝබාදාම බමතයි. මේ බෝපුරේට යන පාරේ ලස්සන මිනිස්සු හම්බෙනවා. මෙතනින් අපි යන පාරේ ලස්සන දිය දහරක් ගලාගෙන යනවා. මේ යන පාරත් මහා ලස්සන පාරක්. මම හිතනවා කිලෝමීටර් 700ක් විතර තියෙනවා බෝපුරේ වැල්ලට. ඉතින් තා බහනක පාරකින් යන්නේ මේ පැත්තට මඩ ගොඩේ මේ පැත්තට යනොත් ජීවිතය අනතුරේ මාර සීතලයි. මේ වතුර මේ බොන්න පුළුවන්. ඇත්තටම පාරම පිරිසිදුයි. දිය දහරා එහෙන් ගලනවා මෙහෙන් ගලනවා කොහෙන් ගලනවා මන් දන්නේ නැහැ. ලොකු කන්දක් තියෙනවා. ඇත වඳුරෝ ඉන්නවා. පැනගෙන ආවට හෙන්න දුරක් පයින් යන්න උනා. මං හිතන්නේ කිලෝමීටර් 1.5 විතර තියෙනවා අපි බයික් එක නතර කරපු තැන ඉඳන් බෝගුරු ඇල්ල ගාවට. ඒකට තව චුට්ටයි දුර තියෙන්නේ. මට මගදී ලස්සන තැනක් හම්බුණා. මාර ලස්සනයි. හෙල්මට් එක දාන්න අපිට කොණ්ඩේ නම් ගන්න දැන් මෙතන තියෙන්නේ. මම දැන් මෙතෙන්ට දැක්කට මෙතන වෙන බාහනක තනක්. මම බහැලා ආවා. දැන් මම ආයි ගොඩට යන්න ඕනේ. ෆයිනලි අපි ආවා. මාරම ලස්සනයි. පුදුම ජනගහනක් ඉන්නවා. දැන් අපි යන්නේ තනකොළ ගොල්ලෝ හොයාගන්න DC7 කියලා වීඩියෝ එකක් ගන්න. ඇත්තටම කොච්චර කට්ට කාගෙන ආවත් කිසිම පාඩු නැති තැනක් මේක. මෙතෙන්ට ආවට පස්සේ තමයි මටත් ඒක තේරුනේ. මාරම ලස්සනයි. මෙතන දියැල්ල ලස්සනයි. ඒ වගේම තියෙන වටපිටාව ඒක වචන වලින් කියන්න බෑ. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ගිහිල්ලා බලන්න. මේක යන්න ඕනේ තැනක්. මම ගියපු දවසේ මාර්සන එකක් මෙතෙන්ට ඇවිල්ලා හිටියා. ඉතින් අපි ආවා බුදුරන්ට මාරම ලස්සනයි. මේ වගේ තැනකට ආවම තමයි තේරෙන්නේ අපේ ලංකාව කොච්චර ලස්සනයිද. අපිට ලංකාවේ බලන්න තව ලස්සන කොච්චර තැන් තියෙනවද කියලා හිතෙන්නේ වගේ තැනකට ආවම තමයි. අන්තිමට ෆයිනලි මම උඩටම ආවා. එන මහන්සියක් දැක උඩට එන්න. අන්තිමට මම උඩ ඉන්නේ මං විතරයි. මාරම ලස්සන වීඩියෝ එකක් තියෙන්නේ. මෙතන නම් එන්න ඕනේ තැනක්. චුට්ටක් හැබැයි හරි අමාරුයි එන්න. ඒත් ආවට පස්සේ මාරම ලස්සනයි. මම උඩටම ගිහිල්ලා ආවා. දැන් අපි යන්න හදන්නේ. මාර ලස්සනයි. එන්න මේ හරියම මාරම ලස්සනයි. තනකොළේ ආයෙත් තියෙනවා. ඔය 6යි. අපි පරක් වුණා හොඳටම. දැන් කලුර වැටිගෙන එන්නේ.
දැන් අපි මේ ලස්සන පාරේ හිමින් නෙමෙයි හයියෙන් යනවා. ඩින් ඇති මේ වෙලාව 7යි. දැන් තමයි ගොපුරු වැල්ලෙන් බැහැලා බයික් එකේ තියෙන තැනට ආවේ. දැන් බයික් එක ස්ටාර්ට් කරගෙන යන්න ඕනේ. කළුවරයි. මේ පාරේ තමයි යන්න තියෙන්නේ. ඔව්. ගොපුරු වැල්ලේ දැන් යනවා. නැවතත් ඇල්ල කරා. දැන් මම ඉන්නේ ඇල්ලේ. අපි දැන් ඇල්ලට ඇවිල්ලා තියෙන්නේ. දැන් රෑ 10 වෙලාව. දැන් බයික් එක දෙන්න ඕනේ ගත්ත. බයික් එක දීලා ඇවිල්ලා ඊට පස්සේ පයින් ඇවිදලා යන්න ඕනේ වල්කේන හන්දියට. ඒක තමයි මම අතර ගන්න රිසෝට් එක තියෙන්නේ. ඇල්ලේ අපි ඇල්ල ටවුන් එකේ ඉන්නේ. නයිට් කඩ ඔක්කොම තියෙන්නේ. කන්න තැනක් හොයනවා. මාරම දැන් කොළඹ වගේ ඇත්තටම කට්ටිය සිල්ලු කියනවා. මේ ඔක්කොම ඕපන් කරලා තියෙන කාලෙට එක. දැන් රෑ 11 වෙලාව. ආයි දවල් වගේ නේද? ඇත්තටම ලංකාවේ සංචාරකයන් සඳහා තියෙන සුදුසුම ප්ලේස් එකක් තමයි. ඔක්කොම සුද්ධ වෙලා වැඩිපුරම ඉන්නේ. අපි කන්න තැනට ගිහිල්ලා හම්බෙන්නේ ආදිවනේ. ඇත්තටම මාරම වයිබ් එකක් තියෙන්නේ. ඔයගලට දකිද්දි පේනවා ඇති. මේක ඇවිල්ලා විදින්න මොන වයිබ් එකක්. ඊට පස්සේ අපි ඉන්න තැනට තිවිල්ලක් දාගෙන ගියා. සීතලයි, මාර සීතලයි. ඉතින් ඊළඟ දවසේ අපි හම්බෙමු. අය අල්ලනේ. දැන් අපි ගත්තේ නැගිට්ටා. උදේ නෙමෙයි දැන් වෙලාව 1යි. එක වෙනකන් නිදාගත්තා. දැන් නැගිටලා ඒ ආහාරය සහ දවල් ආහාරය සොයාගෙන යනවා. දැන් ඉන්නේ කුබල් වෙල. අපි දැන් ඇවිල්ලා ඇලොෆ් ග්‍රෑන්ඩ් හොටල් එකට. මෙතන view එක මහා ලස්සනයි. දුර ඈතින් අසපුව පේනවා. මෙන්න මේ විදිහට තමයි view එක තියෙන්නේ. කබානා වගේ තමයි මේක මං හිතන්නේ මේ හදලා තියෙන්නේ. හරි මේක මම ඉන්න තියෙන තැන්. ප්‍රයිස් නම් කොහොමද කියලා දන්නේ නැහැ. අර පූල් එකක් එහෙමත් තියෙනවා. අර තමයි view එක. ඔය දුර පේන්නේ අසපුවක්. අපිත් ඒ අසපුවට ගියේ නැහැ. බල්වල ඉඳන් ටීවිල් එකේ රුපියල් 800ක විතර දුරක් තමයි තියෙන්නේ. ඒකත් ඇතර ලස්සන පාටයි. ඔයගොල්ලෝ ගිය වෙලාව ගිහලා බලන්න. අපි දැන් ඇල්ල ස්ටේෂනට යන්නේ. මේ තනිකරනේ සුද්ධ විතරයි. ලංකාවේ නේ කවා ගන්නවත් නෑ. මේ තමයි ඇල්ල දුම්රිය ස්ථානය. මේකේ තියෙන මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 1041ක් උඩින් තමයි පිහිටලා තියෙන්නේ. අපි දැන් පයින් ගස් වාගෙන ඇවිල්ලා තියෙන්නේ. චුට්ටයි පයින් ගස් ගාව ෆොටෝ ගන්න යනවා. ඒකට ඇවිල්ලා මේ තමයි බැරිස්ටර් එක. මෙතන මේ පාර ගාමෙන් බැරිස්ටර් එක තියෙන්නේ. ලස්සන බෝවගාවක් තියෙන තැන ඇවිල්ලා ඉන්නේ. අන්තිමට දවස් 3ක බණ්ඩාර ගමනින් පසු දැන් යාපනය යනවා. යාපනයේ මේ බස් එක යද්දී 4 විතර වෙයි. දැන් නම් සීතල විතරයි බස් එකේ.
මේ බස් එක නේද ඉන්නේ මම විතරයි. බස් එකක් දාගෙන යාපනය යනවා වගේ තමයි යන්නේ දේශීය සැපේ යනවා.